ආදරේ කිව්වහම ලස්සන වචනයක් වුණාට ආදරේ ඇතුලේ එන ප්‍රශ්න ප්‍රමාණය නම් මොන තරම්ද? මම මෙහෙම කියන්නම්. ලස්සන ආදර කතාවක්. නෑ අපි මේකට මෙහෙම කියමු. ආදරේ මුසුණු අමුතු කතාවක්. වර්තමානයත් අනාගතයක් අතීතයත් අතර විවිධ ක්‍රම අතර දෝලනය වෙමින් විහිළුවකට මුලා වෙමින් අතීතයෙන් පැවතගෙන ගුරුකම් ශාස්ත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ආදරය මුසුණු ලස්සන සිදුවීමක් අතර යන්ත්‍ර මන්ත්‍ර හෙළකුරුකම් අතර සැරිසරු එක් සත්‍ය වූ කතාවක සොඳුරු අඩහැරය. යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. මේ එහි ප්‍රථම දිගහැරුම. හා මාමේ මේ මාර නින්දකුත්තත උනවදනේ ඔච්චර ටීවී එකේ බලන්නේ. මේ ඔය මොකක්ද ගුරුකම් ශාස්ත්‍රය ගැන පෙන්වන එකක්ද? බලහන්කො මේකේ පෙන්නනේව. අපේ රටේ මේවා තියෙනවදත් කියලා හිතෙනවා. අපෝ මලවිකාර මන්නම් ඔය එච්චර විශ්වාස කරන්නේ නැහැ. ඔන්න ගෙවල් වල යක්කෝ ඉන්නවද බලන්න කියලා එනවා. ගිරියක් කරන් දෙහි ගෙඩියක් කපනවා. ඔන්න ඊට පස්සේ ඒක රතු පාටයි. ඒ කියන්නේ ගෙදර යක්කෝ ඉන්නවා. ඔන්න ඊට පස්සේ ලෝකෙටම හරි ණය වෙලා ලෑස්ති වෙනවා තොයින් නටන්න. අපිටත් පුළුවන් ගිරයක් කරන් විටහුණු ටිකක් කෑවනම් ඕනි ගේක යක්කු පෙන්නන්න. එහෙම කියන්න එපා බං. ඔය නිදාන් කේසෙම තාම තියෙන තැන් ඔය වැඩ කරන ගුරුන්නාන්සේලා එහෙම ඉන්නවා. නැත්තේ නෑ. වැඩි කියන්නේ දැන් ඉන්න ඔක්කොම හොර යක්කුනේ. සල්ලි අරන් බොරුවට අර පෙරේතයයි මේ පෙරේතයයි පෙන්නන ඕනේ. මන්නම් කොහොමද විශ්වාස කරන්නෙම නැහැ. ඔය කොච්චර හොල්මන් ඉන්නවා කිව්වත් මොන මලයක් එක්කත් මම තාම දැකලා නැහැනේ. අර අපේ කිචන් එකේ ඉඳපු කවිඳුවා අර හිටි ගමන් වලිප්පුව හැදෙන කොල්ලනේ. අර දැන් මේ රට ඉන්නේ. අන්න හරි. ඌේ ළඟති දවසක ගමේ කොල්ල සෙට් එකත් එක්ක පොඩි යාතල් එකක් දාලා. පෝකේම කාලා රෑ 12ට විතර ඇවිත් මූ ගෙදර. මගේ හිතේ කොහොම හරි මුගේ බයික් එක කැඩිලා. මූ ඊට පස්සේ පයින් ඇවිත් ඔය ළඟ ගෙදරක තමයි බයික් එක දාලා තියෙන්නේ. වැඩේ කියන්නේ එළි වෙනකම් මූ ගෙදර ආපු නැති නිසා මුන්ගේ අයියා තාත්තා ඇවිත් බලන්න. ඉතින් මූ ඉන්නවලු අර හතරමං හන්දියේ කනත්තට හේන් තියෙන පාරේ තුම්මුණින් දාලා වැටිලා. ඔන්න ඉතින් මූ උස්සන් ගිහින් දේවාලයක කපුවෙට්ට පෙන්නුවාම මහසෝන් දිෂ්ටියයි අරකයි මේකයි කියලා බර ගානක් යට කරලා තොইলකුත් නටලා. ඒකිනුත් ගුණයක් නැල්ලු. පස්සේ බැරිම තැන මූ ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා. විස්තරේ කිව්වහම ඩොකා කියලා ගහපු යතෙක් නෑ. අර බයික් එක තල්ලු කරලා තියෙන මහන්සියටයි කාපු බිව්පගේ උෂ්ණයටයි ඔක්කොටම උඩ වලිප්පුව හැදිලා වැටිලා තියෙන්නේ කියලා. යකෝ ඉතින් ඌට ඒ කාලේ ඉඳන් හැදෙන ලෙඩේ ගැන ගෙදර උන්ට තේරෙන්නේ නැද්ද? ඒක තමයි මාමේ කියන්නේ. ඔය මල මගුල් විශ්වාස කරන්න ගත්තාම ලෙඩේ නෙවෙයි මේ ලෝකේ මගුලක් මතක නැහැ. ඕක පස්සෙම යනවා. ඒකෙන් මේකෙන් උට ගමත් එපා වෙලා තමයි මෙහෙ රස්සාවිනුත් අස්සලා රට පැන්නේ. දැන් ඉතින් දෙයිනේ කියලා පාඩුවේ රස්සාවත් කරගෙන ලෙඩෙත් සනීප කරන් ඔය හොඳට ඉන්නේ. ඔව් බං. ඒකත් ඇත්ත. ඕව පස්සේ යන්න ගියාම ලේසි නෑනේ. අපෙත් ඉන්නවා ඉතින් බොරුකාරයන්ට රැවටිලා ඔය වගේ සල්ලි විනාශ කරගත්තු. නිදාගන්න ඇද සාලි? මේ ළමයාවත් අල්ලම් මහරෑ විකාර දොඩවන්න නැතුව නිදාගන්න. හෙට උදේට දෝනිව කැම්පස් එකට ගිහින් දාන්නත් ඕනිනේ. පුතා කෝ යන්න ගිහින් නිදාගන්න. මේ රෑ විකාර බලලා හීනෙන් එහෙම කියවුවොත් මන් දෙනවා දෙකක් හොඳේ. ඇත්තටම නන්දෝ විශ්වාස කරනවද? නැත්ත? ඌ වගේ අපි නොහිතන නොදකපු දේවල් තියෙනවා. ඕවා දැන් මේ ඉන්න අය කරන කියන බොරු නිසානේ වල් වැදිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඕවා ඉතින් දෙයක් වෙන්න මොනේ ඇත්ත නැත්ත තේරුම් ගන්න. හරි. දැන් ඕවා කතා කරොත් අද නිදා ගන්න වෙන්නේ නැහැ. ඇත්තටම මේ රෑ කතා කරන්න වෙන මාතෘකාවක් තිබ්බෙම නැද්ද? හම්මුන්න මාව නම් අල්ලගන්න එපා මන් නන්නේ ඔවට. මේ මෙන්න මේ මාම තමයි. එහෙනම් නන්ද මම යනවා. ගුඩ් නයිට් දෙන්නටම. උම්මා. පිස්සු කොල්ලා. ගුඩ් නයිට් පුතා. මේ කොල්ලා නම් ඔයාගේ අක්කමයි සාලි. අනේ දෙන්නද හිටියනම්
කොච්චර සතුටු වේද අද පුතා ඉන්න තැන දැකලා. මොනා කරන්නද? එයාලා ගෙනාපු ආයුෂ තමයි එතේ. අපිට වුණත් කවද කොහොම යන්න වේද කවුද දන්නේ? ටිවි කෝෆ් කලෙන්න යමු නිදාගන්න. රෑ වුණා. වෙනස්ම කතාබහක් එක්ක එතා දවස ගෙවිලා ඉවර වුණා. ක්‍රිෂ් කියන්නේ ලස්සන කඩවසම් රුවක් හිමි තරුණයෙක්. සාලිය සහ හෙලන් කියන්නේ ක්‍රිෂ්ගේ නැන්දයි මාමයි. එතකොට ක්ලාරා එයාලගේ දුව. ක්‍රිෂ්ගේ අම්මයි තාත්තයි නැතිවෙන්නේ ක්‍රිෂ් පුංචි කාලේ සිද්ධ වෙන රියානුතරකි. එදා ඉඳන් ක්‍රිෂ්ව තමන්ගේ දරුවෙක් වගේ මෙයාලා බලාගත්තා. ක්‍රිෂ් වැඩ කරන්නේ මාමගේ රෙස්ටුරන්ට් එකේ මේන් චෙෆ් කෙනෙක් විදියට. ඇත්තටම කිව්වොත් ක්‍රිෂ්ට තියෙන්නේ අන දෙන්න විතරයි. ඔන්න අලුත් දවසක ආරම්භයක් එක්ක හැමෝම කාර්ය බහුල වුණා. අයියා කෝ මේ බූරුවා දුව මොකද ඔය කතා කරන විදිය? හැමදාම කියනවා මම. අයියෝ කූල් ඩවුන් අම්මා මේක මට විදිහනේ ඒයි අයියේ මොකද මෝඩිය කෑගහන්නේ? මම මේ හොටෙල් එකට යන ලෑස්ති වුණා. නෑ සිරාවට එහෙනම් ඩැඩවුනි නෑ මාව කැම්පස් එකට ගිහින් දානවකෝ ඔයා එක්ක ගියා කියන්නේ අපේ කෙල්ලෝ ටික පිස්සු වැටෙනවා මට ඉතින් එතකොට සැලකිල්ලත් වැඩි හලෝ මම බයික් එක යන්නේ. තමුසේ කාර් එක යනවා කොහොදයක් නොයි. අනික දැන් මාමත් එනවා එළියට. අනේ අයියා අනේ ඔයා ඉතින් මගේ සුදු අයියානේ ඕ හරි නාහෙන් කරන්න තු ඉන්නවා. මේ මට වැඩි වෙලා නෑ. ඉක්මනට ලෑස්ති වෙලා එන්නකොට පහට. හරි මට විනාඩි 5ක් දෙන්න ඉක්මනින් එන්න පුතා අද උදින්ම යනවද? ඔව් මාමා අද ටිකක් කලින් යනවා. අන්න චූටි මායෙක් යනවා කියලා කිව්වේ. එහෙමද? කමක් නෑ. එහෙනම් මම බෑන්ක් එකේ වැඩ ටික බලන්නම්. මේ පුතා අර චෙක්ස් ටික සයින් කළා නේද? ඔව් මාමා ඒ ටික හරි. හරි එහෙනම් පරිස්සමින් යන්න හොඳේ. කෝ නංගි එනවකෝ. මේ විනාඩි 5 මෙච්චර දෙකද? ඉන්නනේ චුට්ටක් මේ එනවා මේ මං යනවා හොඳේ මට පරක්කු වේ. ඒයි ඉන්නවා හම්මෝ මෙයාට තියෙන හදිසිය හරි යමු ඉතින් අම්මා අපි යනවා හරි පරිස්සමින්. පුතා හෙමින් යන්න. ක්‍රිස්ටයි ක්ලාරටයි මොකද වුණේ? ඇත්තටම කතාව මොන වගේ එකක් වේද? ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු. ඊළඟ කොටස දාපු ගමන් දැනගන්න අපුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. අපි ඔබෙන් සමුගන්නවා. ලබන සතියේ හමුවෙමු. මේ විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොත. යාක